Hello, everyone. Welcome to my YouTube channel, English Conversation with WDS Rohit. අද මම ඔයාලට පුංචි පාඩමක් ලෙසන් එකක් ගේනවා. ඉංග්‍රීසි සිංහල භාෂාවට ආදේශ කරමින් ඉංග්‍රීසි වාක්‍ය පරිවර්තනය කරලා ඩයලොග්ස් ක්‍රමයකට කතා කරන විදියක් සිංහලෙන් යන දෙබස් අපි කොහොමද ඉංග්‍රීසි භාෂාවට හරවගන්නේ ඩයලොග් ක්‍රමයකට හරවගෙන ඉංග්‍රීසි භාෂාව තේරුම් ගන්නේ කොහොමද කියන කතන්දරේ අපි අද තේරුම් ගමු. අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද සිංහල වාක්‍ය ඉංග්‍රීසි වාක්‍ය වලට තේරුම් අරගන්න පුළුවන් ක්‍රමේ හදාගන්න කියලා. right, let's see. බේ සැරයක් මම ඔයාලට කිව්වා කට වහගන්න කියලා. මොකද කරන්නේ මේ? බලමු අපි මේ සිංහල දෙබස් කණ්ඩේ සැරයක් මම ඔයාලට කිව්වා කට වහගන්න කියලා. once සැරයක් කියන්නේ once I told you to කියන්නේ මම ඔයාලට කිව්වා. once I told you to hold on your tongues කියන්නේ කට වහගන්නවා. hold on your tongues සැරයක් මම ඔයාලට කිව්වා කට වහගන්න කියලා. මොන හිසරා දෙයක්ද මේ? what headed this is ඒත් මට මේක කියන්න ඕන. ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟ එක කියන්නේ මොකද්ද? ඒත් මට ඕනේ ඔයාට මේක කියන්න. but I want to tell this to you. මට ඕනේ මට අවශ්‍යයි but I want to tell this to you. මේක ඔයාට කියන්න. මාව තේරුම් ගන්න උත්සාහ කරන්න. don't try to me understand. මාව තේරුම් ගන්න උත්සාහ කරන්න. මට කියන්න ඕන දේ මම දැන්ටමත් ඔයාලට කියලා තියෙනවා. right, ඊළඟ එක කියනවා නමුත් මම මෙලහටත් ඔයාට කියන්න තියෙන දේ කියලා ඉවරයි. ඒ කියන්නේ මම දැනටමත් ඔයාට කියන්න තියෙන දේ කියලා ඉවරයි කියන කතන්දරේ. එතකොට ඒක කොහොමද ට්‍රාන්ස්ලේට් වෙන්නේ? right, I have already told you. have එක එනකොට කර්මකාරක වාක්‍යයක් බවට පත් වෙනවා. I have already told එක told වෙනවා. I have already told you මම දැනටමත් ඒ කියන්නේ මෙලහටමත් ඔයාට කියලායි තියෙන්නේ මට කියන්න ඕනේ what I have to say have to කියන්නේ ඕනි කියන එක what I have to say I have already told you what I have to say මම දැනටමත් කියලා තියෙන්නේ මට කියන්න ඕනේ දේ ඔයාට. ඒක ඇත්ත. ඒත් මට කියන්න තියෙන දේ කියන්නේ දෙන්නේ. ඊළඟට ඒක ඇත්ත is true කියන සත්‍යය ඒක ඇත්ත. ඒතවා මට ඉඩ දෙන්නේ නැහැ මට කියන්න ඕන දේ කියන්න. ඔයා මට ඉඩ දෙන්නේ නැහැ මට අවශ්‍ය දේ කියන මට කියන්න ඕන දේ. you don't allow to me. ඔයා ඉඩ දෙන්නේ නැහැ. allowed කියන්නේ ඉඩ දෙනවා. you don't allow to me what I have to say. ඔයා මට ඉඩ දෙන්නේ මට කියන්න ඕන දේ කියන්න. you don't allow to me what I have to say. මන්දන්න ඔයා කියන්නේ දැන් හැම වෙලාවෙම ඔයා කියන එකම දේනේ. මන් දන්නවා. ඔයා කියන්න හදන එකම දේනේ හැමදාම කියන. ඒ කියන්නේ ඔයා හැමදාම කියන එකම දේනේ ඔයා කියන්න හදන්නේ කියන කතන්දරේ ඔය ඊළඟ එකකින් කිව්වේ. එතකොට I know මන් දන්නවා that you are going to say same thing. going to කියන්නේ කියන්න හදන කියන කතන්දරේ ලෑස්ති වෙන කියන කතන්දරේ that you are going to say same thing that you are always say නිතරම කියන no කියන්නේ නේ කියන එක that you are always say no මන් දන්නවා ඔයා කියන්න හදන්නේ හැමදාම කියන්න හදන එකම දේ. I know that you are going to say same thing that you are always say no. කියන්න කලින් ඔයා දන්නවා මම කියන්නේ යන දේ. එනවා ඔයා පරිචිත්ත ඥානය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මං කියන්නේ ඉස්සෙල්ලා ඔයා දන්නා එහෙමනම් මං කියන්න හදන දේ. මං කියන්නේ ඉස්සෙල්ලා before telling මම කියන්න පෙර කියන්න ඉස්සෙල්ලා before telling you know ඔයා දන්නවා මම කියන්න හදන දේ what I am going to tell you මම ඔයාට කියන්න හදන දේ what I am going to හදන දේ going to කියන්නේ හදනවා before telling no කියන්න පෙර you know what I am going to tell you ඔයා දන්නවා මං කියන්න හදන දේ then you must be a telepathist එහෙමනම් ඔයා
පරිචිත්ත ඥානයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. You must be එසේ විය යුතුයි. එසේ විය යුතුයි. You must be a telepathist. telepathist කියන්නේ පරිචිත්ත ඥානය. ඔයා වගේ කෙනෙක් තේරුම් ගන්න පරිචිත්ත ඥානයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මගේ සාමාන්‍ය මොලේ ඇති. ඔයා වගේ කෙනෙක් තේරුම් ගැනීමට පරිචිත්ත ඥානයක් තියෙන්න අවශ්‍ය නැහැ. උමනාවක් නැහැ. හරි? To understand. To understand. To කියන්නේ ට කියන අර්ථය ගන්නෙ to understand තේරුම් ගැනීමට one alike ඔයා වගේ කෙනෙක් to understand one like you. It is not necessary telepathist. It is not necessary. necessary කියන්නේ අවශ්‍යයි. not කියන්නේ නෑ අවශ්‍ය නෑ. It is not necessary telepathist. මගේ සාමාන්‍ය දැනුම ඒකට ප්‍රමාණවත් ඇති කියලා. My general knowledge is my general knowledge would for that. My general knowledge would for that. මගේ සාමාන්‍ය දැනුම ඒකට ප්‍රමාණවත්. To understand one like you, it's not necessary. ඒක අවශ්‍යතාවයක්. It's not necessary telepathist. My general knowledge would for that. My general knowledge would for that. දෙයියන්ගේ නාමයෙන් මං කියන්නේ උඩ කනකො මා ජීවත් වෙන දහසක් එක ප්‍රශ්න මැද මං අසරණයි මාව තේරුම් ගන්න බෑ දෙයියන්ගේ නාමයට මං කියන්නේ අහන්න දෙයියන්ගේ නාමයට ඒකට දෙයියන්ගේ නාමයට කියන්නේ අපි කොහොමද ගන්නෙ for the god's sake දෙයියන්ගේ නාම for the god's sake please listen to me මං කියන්නේ අහන්නකෝ for the god's sake please listen to me දෙයියන්ගේ නාමයට මං කියන්නේ අහන්නකෝ මං ජීවත් වෙන්නේ දහසකුත් එකක් ප්‍රශ්න මැද මං ජීවත් වෙන්නේ I am living දහසකුත් එක I am living among 1001 questions I am living among 1001 questions මං ජීවත් වෙන්නේ දහසකුත් එකක් ප්‍රශ්න මැද උත්සාහ කරන්න මම අසරණයි මේ වෙලාවේ කියන්නේ මං අසරණයි කියන I'm helpless try to understand me මාව තේරුම් ගන්නකෝ I'm helpless try to understand me මාව තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ කියන කතන්දරේ පල්පච Tommy root පල්පච කියන්නේ Tommy root පල්පච